අපි එදා කතා කරා අසමානතා පාඩමේ කොහොමද හරියටම අසමානතා කඳින්නේ මහාපාංගයක් කියන්නේ මොකද්ද? ඒ අර දේව ටිකක් කතා කරා. හරිද? දැන් මම වෘත්ත චරිතය පාඩම ඉවර කරලා තියෙනවා. මගේ කොමන්ට් එක කට්ටියට ගෲප් එකේ කට්ටියට දෙකටම වෘත්ත චරිතය පාඩම ඉවරයි. හෝල් ක්ලාස් එකේ තියෙන එක නෑ මේකේ ඊළඟට පටන් ගන්නෙ වෘත්ත චරිතය පොද වර්ග සමීකරණ ගණන් තියෙන්නේ. හරි. පටන් ගමු අපි වැඩි. හරි. වෘත්ත චලිතයේ පාඩමේ අපි භාවිතා කරන වැදගත්ම දෙයක් තමයි ශක්ති සංස්ථිතිය කියලා කියන්නේ. හරිද? ශක්ති සංස්ථිතිය කතා කරන්න කලින් මම පොඩ්ඩක් කතා කරලා ඉන්නවා. මෙහෙම අංශුවක් තියෙනවා කියලා හිතමු මේ අචල ලක්ෂයකින් එළලා මේ පැත්තට v ප්‍රවේගයක් දුන්නොත් එහෙම මේක මෙහෙම කැරගෙනවා. නේද? වෘත්තාකාර පතයක ගමන් කරනවා. හරිනේ? හරි. දැන් බලන්න මේ අංශුව යන සෑම මොහොතකම හරිද? මෙතනින් මෙහෙම ඇලිලා තියෙන්නේ. හරි. මේ අංශුවට තියෙනවා ත්වරණයක්. අපි ඒ ත්වරණය හඳුන්වනවා v වර්ග බෙදීම r කියලා. පැහැදිලිද? අපි ගාව ප්‍රධාන සූත්‍රයක් තියෙනවා v සමානයි r ඔමෙගා කියලා. මම කරලා තියෙනවා අපි පොඩි සමරියක් දෙන්නේ. ආදේශ කරවල බලන්න. ඒ සමානයි. මෙතනින් එනවා r වර්ග ඔමෙගා වර්ග බෙදීම r. එතකොට r කාර්යයක් ලැබුණා. ඒ සමානයි r ඔමෙගා වර්ග කියලා එනවා. හරිද? මම මේක අරගෙන තමයි එදා මේක ඔප්පු කරේ. දැන් අද මේක දීලා මේක ඔප්පු කරලා කමන්නේ නැහැ. හරි. පැහැදිලිද? ඔක වැදගත් වෙනවා. ඊළඟට මොනවද? අපිට මේ පාඩමේදී කතා කරා අපි තීටා කෝණයක් මේ පොඩි ඡාප කෑල්ලක් මේ පොඩි ඡාප කෑල්ලක් ආපාදනය කරනවා නම් මේකේ දිග r නම් හරිද? අපි ගත්තා s සමානයි r තීටා කියලා නේද? ඔව් මතකයිනේ. ඔව් මතක් තියාගන්න ඕනේ කරුණු. පාඩමේ ඉස්සරහට ඇද්ද අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ කරුණු. පැහැදිලිද? හරි. ඊළඟට බලාගන්න ශක්ති සංස්ථික මූලධර්මයේ දාද්දි මම කිව්වා හැම වෙලාවෙම අපි මේකේ පාවිච්චි කරන්නේ චාලක ශක්තියයි විභව ශක්තියයි විතරයි. නේද? අපි සාමාන්‍ය සරල අනුවර්තීය චලිත පාඩමේ ඉඳන් ප්‍රත්‍යක්ෂතා විභව ශක්තිය ගන්න මේ අංශුව ඇදෙනවානේ. සාමාන්‍යයෙන් අංශුවක් එහෙම කරලා ඔහොම ගැට ගහලා තියෙද්දි අංශුව ඇදෙනවා. හරිද? අපි ගන්න මෙතනට නෙමෙයි. අපි ගන්න මේ අංශුවේ ගුරුත්ව කේන්දරයට මෙතන තියෙන දුර තමයි මේ පද්ධතිය ආරය කියලා ගන්න. ඒතකොට අවුල නැහැ. ත්‍රිගාංශය. හරි. ක්ලියර්ද? හරිනේ? හරි. ඊළඟට ශක්ති සංස්ථිත මූලධර්මයේ දාද්දි මම කිව්වා යොදා ගන්නා ස්ථාන දෙකක් ඇඳලා ඒ ස්ථාන දෙකට වෙන වෙනම ශක්ති සමාන කරන්න කියලා. එතකොට එනවා කිව්වා අපිට ඕන උත්තරේ. පැහැදිලිනේ? හරි. දැන් අපි මේ ගානේ පොඩ්ඩක් මේකම කරගෙන යමු පොඩ්ඩක් ඉස්සරහට. එමෙ තියෙන r කියලා නැචරල් ලක්ෂයක් තියෙනවා. හරිනේ? දැන් අපි හැම වෙලාවෙම මම කිව්වා ගානේ මෙතන විභව ශුන්‍ය මට්ටම කියලා දීලා නැත්තම් අපි හැම වෙලාවෙම මේ කේන්ද්‍රයත් එක්ක ආකාර රේඛාව අනිවාර්යයෙන් විභව ශුන්‍ය මට්ටම කියලා ගන්න කිව්වා ගානේ දීලා නැත්තම්. ගානේ අපිට දීලා තිබ්බොත් මෙතන ගන්න කියලා ඉතින් ගන්න වෙනවා. නේ? හරි පැහැදිලිද? ක්ලියර්. හරි. මම කිව්වා මේක නිකන් අර සාපේක්ෂ කතන්දරයක් කියලා එදා මම කිව්වා. මොකද මෙතනින් උඩ ඒවා සියල්ල මම කිව්වා ධන කියලා. මෙතනින් යට ඒවා සියල්ල ඍණ කිව්වා. නිකන් හරියට ගුරුත්වය වගේ තමයි. ගුරුත්වය. හරිද? අපි ඉන්න පොළොව මට්ටමේ සිට උඩ ඒවා අපි ගන්නෙ මොනවද? ධන කියලා. පල්ලෙහාට යද්දී අපි ගන්නෙ ඍණ කියලා නේ දුරවල්. පැහැදිලිද? හරි. ඊළඟට දැන් මොනවද කතා කරන්න තියෙන්නේ තව? මේ යනතේ මේ ටික කතා කරාට පස්සේ අපිට මේකේ භාවිතා වෙන වෘත්ත චලිතයෙන් හැර යාම. ඊට පස්සේ අපි කතා කරනවා මොනවද? වෘත්ත චලිතයෙන් හැර ගියාට පස්සේ ගුරුත්වයට තියෙන චලිතය. ඒ වගේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා මම උගන්වලා තියෙන ක්ලාස් එකේ. මම මේ පොඩි සමරියක් දෙන්නේ සාමාන්‍ය ගානේ මේ ගාන 75ක් දෙනවා නම් සාමාන්‍ය ලකුණු 60කට යන්න පුළුවන් විදිහට තමයි මම මේ දැන් උගන්වන කොටස් ටික දින ඉතුරු 15 අපිට අර සාමාන්‍ය යොටි ධන භාගයක් කීටි වර්ග නම් මනම් දාලා හොයන්න තියෙනවා මම කියලා දීලා තියෙනවා මම මේ පොඩි සමරියක් දෙන්නේ බැරි උන්ට. හරිනේ? හරි. මම මේක වා කරනවා.
හරි. හරි නේද? හරි. අපි නිකම්ම හිතමු කොහොමද ගානක් හදාගන්නේ කියලා. නිකන් බලන්න. හරිද? හරි. මේ පාඩම කරන්න කලින් අපි දැනගන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා. පළවෙනි කරුණ තමයි තන්තුව බුරුල් වෙනවා. හරිද? තන්තුවක් තිබ්බොත් තන්තුව බුරුල් වෙනවා කියලා කියන්නේ ඒකේ තියෙන ආතතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. තන්තුව බුරුල් වෙනම් තන්තුව බුරුල් වෙනම් ආතතිය බිඳුවයි. එයි දැන් මේ තන්තුවක් විතර අපිට ඕකේ බලයක් තියෙන්න පුළුවන් නේද? දැන් මේ තන්තුව සම්බන්ධ වෙන්නේ තන්තුවකින් ගැට ගැසූ අංශු වල චලිතයට විතරයි. හරිද? බැරි වෙලා හරි ඕක තිබ්බොත් එහෙම මොකද්ද මේ ගෝලයක් තිබිලා ගෝලයක උඩ තිබිලා මේ බැටරි එකක් අපි කරානේ. ඔය වගේ එකක්. එතකොට අංශුව හැරයයි නම් අංශුව පද්ධතිය හැර යන විට ප්‍රතික්‍රියාව සමානයි බිඳුවයි නේද? ප්‍රතික්‍රියාව සමානයි බිඳුවයි නේද? පැහැදිලිනේ? හරි. හරි. මේ ටිකක් පැහැදිලිනේ? එතකොට අපිට ගොඩක් දුරට මේ ආතති බිඳුව කරලා එන්නේ අපිට කෝණේ සම්බන්ධ ගැටලු අපි ගොඩාක් හදලා තියෙන්නේ. මේ ආතති බිඳුවකට සමාන කරනවා පස්සේ අපිට කෝණේ එනවා. පැහැදිලිනේ? හරි. ඊළඟට දැන් බලන්න අපිට යම් කිසි අංශුවක් තියෙනවා කියලා හිතමු. අපිට මේ අංශුවක් තියෙනවා කියලා හිතමු. හරි. අනිත් මයික් එකේ හරි නේද? බලා ගන්නකෝ. මෙහෙම අංශුවක් තියෙනවා කියලා හිතන්න. M ස්කන්ධයක් මෙහෙම ඉල්ලලා තියෙනවා. මේක අපි කියනවා යටි සිරසට ආනත කෝණය. යටි සිරසට ආනත වෙද්දී අපිට කියනවා මේ තන්තුව බුරුල් වේ කියලා. යටි සිරසට තීටා කෝණයක් ආනත පිටදී තන්තුව බුරුල් වේ කියලා හිතනවා. හරිද? දැන් බලන්න පොඩ්ඩක් හිතපල්ලා. හරිද? දැන් පද්ධතිය මේ කියන මේ කොටස ඇතුලේ තන්තුව බුරුල් වෙන්න පුළුවන්ද? තන්තුව බුරුල් වෙන්න පුළුවන්. බෑ නේද? නිකන් කල්පනා කරලා බලන්න. මෙහෙම මොකක් හරි උඹලා ගෙදර දින වාදනයක් අරගෙන හරිද? මේකට මෙහෙම තල්ලුවක් දාලා බලමු. මේක මෙතනට ගිහිල්ලා ආයේ එන එකනේ කරන්නේ. මෙතනට ගිහිල්ලා මේ තන්තුව බුරුල් වෙන්නේ නැහැ නේද? ගිහිල්ලා ආපහු එන එක තන්තුව බුරුල් වෙනා මේ ලක්ෂණයම පාස් කරන්න ඕනේ. ඒ කියන්නේ යටි සිරසට කෝණය ආනතයි කියලා කියන්නේ තන්තුව බුරුල් වෙද්දී යටි සිරසට ආනතයි කියලා කියන්නේ මෙහෙම මෙන්න තීටා මෙතන M ස්කන්ධය තියෙනවා. තීටා කෝණය කියන්නේ මෙන්න මේක. පැහැදිලිද? මම කිව්වා මේක තීටා නම් අපි ගන්න හැම වෙලාවෙම මේ ඇල්ෆා කියලා කෝණයක් කරන් තමයි ගන්න හදන්නේ. පැහැදිලිනේ? හරි. මේ උඩ එක දාගන්නකො. මම දෙන්නම් ගන්නට. උඩ දාගන්න. හරි. ලියාගන්න මෙහෙම. දිග ඒවන ලුහු තන්තුවක් මගින්. අචල ලක්ෂයකින් අංශුවක් එල්ලා. 7යි GA බෙදීම 2 වර්ගමූල. 7යි GA බෙදීම 2. ඒක 7යි GA බෙදීම 2 වර්ගමූල ප්‍රවේගයකින් තිරස් ලෙස ප්‍රක්ෂේපණය කරයි.
දිරස් ලෙස ප්‍රක්ෂේපණය කරයි. අංශුව හැකිලීමට ආසන්න මොහොතේදී අංශුව හැකිලීමට ආසන්න මොහොතේදී පද්ධතිය යටි සිරසට ආනත කෝණය සොයන්න. යටි සිරසට ආනත කෝණය සොයන්න. හරි. ඕක තමයි දෙන්න පුළුවන් සරලම එක නේද? දෙන්න පුළුවන් සරලම එක ඕක. අපි උතරින් යමු. උතරින් පටන් ගමු ඉස්සරහට. හරිද? අපිට කියනවා දිග ඒවන ලූ තන්තුවක් තියනවලු. දිග ඒවන ලූ තන්තුවක් තියනවලු. හරිනේ. මේකට මම මේම තිරස් ප්‍රවේගයක් දෙනවලු කොච්චරද? 7g a බෙදීම 2 වර්ගමූල ප්‍රවේගයක් දෙනවලු මේ පැත්තට. හරිනේ? පැහැදිලි. දැන් මේක මොනවා වෙයිද? මේක මෙහෙම භ්‍රමණීය වෙයි. හරිද? මෙහෙම වෘත්තාකාර පදයක ගමන් කරනවා නේද? හරි. ඊට පස්සේ දැන් මොකද කියන්නේ? දැන් මොකද මේක අපි දැනගන්න ඕනේ දේවල්. ඒගොල්ලෝ අපිට කියනවා මොනවද? ඒගොල්ලෝ අපිට කියනවා මේ ගානේ තන්තුව හැකිලීමට ආසන්න මොහොතේදී. අන්න මොකද පොයින්ට් එක ගන්න. තන්තුව හැකිලීමට ආසන්න මොහොත කියලා කියන්නේ මෙතනදී හැකිලෙන්නේ නැහැ. හරිද? මෙතනදී මෙහෙම ගිහිල්ලා මෙහෙම එනවා තන්තුව කොහොමද ආදතියක් තියෙනවනේ. හරිද? තන්තුව හැකිලෙනවා කියන්නේ මෙතනින් පයින්න ඕනේ. ආයෙ කියන්නේ මේ වගේ සාධාරණ අවස්ථාවක් ගමු. යටි සිරස කියන්නේ මේ සිරසට මේන් ආනත කෝණය තමයි යහන්නේ. මම ගියා මේක තීටා තියෙන හදන්නවා මේ උඩ කෝණය ගන්න ඇල්ෆා කියලා. ඒතකොට ලේසි. හරිනේ? හරි. දැන් මොකද කරන්නේ? වෙනදා වගේ කිව්වා වගේ ශක්ති සංස්ථිතික මූලධර්මය දානවා ඉස්සල්ලාම. ඉස්සල්ලාම අපි දාමු. හරිද? මෙතන මේ අපි A කියලා ගමු. මේ අවස්ථාව B කියලා ගමු. Aට හා Bට ශක්ති සංස්ථිතික මූලධර්මය කියන්නේ මොකද්ද? චාලක ශක්තිය දාන විභව ශක්තිය සමානයි නියතයක්. මේ අවස්ථාවේ බලන්න. මේ අවස්ථාවේ චාලක ශක්තිය භාගයක් m වතාවක් v වර්ග කියන්නේ මේකේ වර්ග. 7g a බෙදීම 2යි. බලන්න විභව ශක්තිය මොකද්ද? mga. ධනද ඍණද? ඇයි ඒ? මෙතන තමයි විභව ශූන්‍ය මට්ටම අපි ගන්න. අපිට දීලා නැහැ නේ ගන්න. දීලා නැත්තම් මම කිව්වා හැම වෙලාවෙම මෙතන ගන්න කියලා. එතකොට අපිට එනවා ඍණ mga සමානයි. මෙතන චාලක ශක්තිය ධන මෙතන විභව ශක්තිය. මෙතන අපි ප්‍රවේගය v කියලා ගමුකෝ. එතන ප්‍රවේගය v කියලා ගමු. හරි. එතකොට එතන එනවා ප්‍රවේගය භාගයක් mv වර්ග. විභව ශූන්‍ය මට්ටමෙන් උඩින් ඉඳ ධන mg ඒද? කල්පනා කරලා කියන්න බලන්න. mg ඒද? නෑ නේද? mg මෙතන ඇල්ෆා නම් මෙතන ඇල්ෆා mg මේ දිග a cos alpha mg a cos alpha පැහැදිලිද? හරි. උඩ යටයි දෙකම දෙකෙන් ගුණ කරන්න. සම්පූර්ණ පද්ධතියම දෙකෙන් ගුණ කරන්න. මේ පැත්තත් දෙකෙන් ගුණ කරන්න. එතකොට දෙකට දෙක කැපිලා මෙතන එනවා m උත් කපන්න පුළුවන් නේද? m කැපුවා. එතකොට මෙතන එනවා 7ක් g බෙදීම 2 ඍණ දෙකෙන් ගුණ වෙනවා 2ක් ag මේක දෙකෙන් ගුණ කරලා මේ පැත්තට. එතකොට එනවා 2ක් ga cos alpha සමානයි v වර්ග. හරිනේ? එතකොට එනවා v වර්ග සමානයි මෙතන පොදු වලේ ගත්තට පස්සේ එනවා 2 7ක් kg කින් අඩු වෙනවා 4ක් kg. එතකොට එනවා 3ක් ag ඍණ 2ක් kg cos alpha කියලා. හරි නේද? හරි. දැන් බලන්න මොකද කරන්න පුළුවන්. දැන් අපි සුපුරුදු පරිදි x සමානයි m දාන්න ඕනේ කේන්ද්‍රයේ දෙසට. පළමු චරිතෙද නෑ. දෙවෙනි අවස්ථාවේදී x සමානයි m දානවා කේන්ද්‍රයේ දෙසට. මේ පැත්තෙන් දාන්න මේ පැත්තට f සමානයි m. b ට නේද? b ට f සමානයි m දැම්මම වෙනවා. මොනවද දෙන්නේ? කියන්න බලන්න. පල්ලෙහාට දෙනවා mg කියලා එකක්. හරිද? මේක බල විභජන ඉන්න ඕනේ මේ පැත්ත. ආතතියක් තියෙනවා t කියලා. එතකොට එනවා t ධන mg මොන ඇල්ෆාද? cos alpha සමානයි ma මන් තොරණේ ලිව්වා v වර්ග බෙදීම r කියලා නේද? r කියන්නේ මේ පද්ධතිය r. r නෙමේ r වෙනුවට අපි දාන්නේ a කියලා. පැහැදිලිද? මම මේ v වර්ග මෙතනින් මයින් කරනවා. v වර්ග වලට කෙලින්ම ආදේශ කරනවා මේක. 3ක් a g බෙදීම 2 ඍණ 2ක් a g cos alpha. පැහැදිලිද? ඒට ඒ කැපිලා ගියා. එතකොට p සමානයි 3ක් mg බෙදීම 2 ඍණ මෙතන 2ක් mg cos alpha මෙතන mg cos alpha පැත්තට ගියාට පස්සේ ඍණ 3ක් mg
cos alpha පැහැදිලිද? පැහැදිලි නේද? හරි. හරි නේද? ඔතන ක්ලියර්ද? තේරුණා? හරිද? වැඩේ කොටනේ? එහෙනම් එච්චරයි. හරි. දැන් අපිට තීන ප්‍රකාශනය ආවොත් දැන් මොකද්ද කරන්න පුළුවන්? දැන් අපිට කරන්න පුළුවන් තන්තුව හැකිලීමේදී කියන පොයින්ට් එක ගන්න. එතකොට අපිට කරන්න පුළුවන් තන්තුව හැකිලීමේදී මොකද වෙන්නේ? ආතතිය බිඳුවයි. තන්තුව හැකිලීමේදී t සමානයි බිඳුවයි. t සමානයි බිඳුවයි. alpha සමානයි beta ලෙස ගනිමු. alpha සමානයි beta ලෙස ගනිමු. ක්ලියර්ද? මේ කෝණය අමතක කරන්න. මේ කෝණය අමතක කරන්න. alpha සමානයි beta කියලා ගත්තේ ඇයි? අපි මේ alpha කියලා ගත්තේ සාධාරණ ප්‍රකාශනයක්. අපි alpha කියලා ගත්තේ තන්තුව හැරෙන විට නෙමෙයි. තන්තුව හැරෙන විටදී කෝණය beta කියලා ගමු. මේ තියෙන්නේ ඕනෑම තැනකදී ආතතියට දෙන්න පුළුවන් සාධාරණ ප්‍රකාශනයක් තමයි මේ තියෙන්නේ. අන් ඒකේදී alpha තමයි වෙන්නේ. හැබැයි beta කියලා කියන්නේ අනිවාර්යෙන් එක් තැනක්. ක්ලියර්ද? හරි. alpha beta සමානයි beta විටදී කෙලිම දාන්න බිංදුව සමානයි 3ක් mg බෙදීම 2 ඍණ 3ක් mg cos beta 3ක් mg 3ක් mg කැපුණා මේ මෙතන ගියා cos beta සමානයි භාගයයි. එතකොට beta සමානයි කීයද? 5 බෙදීම 3යි නේද? පැහැදිලිනේ? අපිට beta දෝනේ නෑ නේද? අපිට ඕනේ මෙතන mg ඇවිල්ලා මෙතන m ඇවිල්ලා මේක බීටා වෙද්දී මේ මෙතන කෝණය තමයි අපිට ඒක ලියන්න පුළුවන් නේද 5 ඍණ බීටා කියලා. අපිට ඒක ලියන්න පුළුවන් මේක අපි ගමු ගැමා කියලා 5 ඍණ බීටා සමානයි ගැම. ඒතර ගැමා සමානයි 5 ඍණ 5 බෙදීම 3යි ගැමා සමානයි 2යි 5 බෙදීම 3යි. පැහැදිලිද ගන්න හදන විදිහ? ක්ලියර්ද? මේක තමයි දෙන්න පුළුවන් සරලම ආකාරය. හරිද? අපි තව ගණන් දානවා YouTube එකට මේක ගාන පොඩ්ඩක් දාන්නේ. අර 26 එක්සෑම් කරන උන්ට මේ ටිකේ පොඩ්ඩක් අමතකයි. කොහොමද මේක කරන්නේ කියලා පොඩි අමතක වීමක් තියෙනවා. මම ඒක මතක් කරන්න ඕනේ තමයි දැන්නේ. හරිද? සාමාන්‍ය මෙතනින් එහාට අපිට දෙන්න පුළුවන් අංශ මුල් පීටීමට එන බව පෙන්වන්න කීකේ. ඒක අපි කරගමු හිමීට. මේ ටික පැහැදිලිද? හරි. අපි මේ වීඩියෝ YouTube එකට දානවා. අපි මේකේ තව ගණන් ආකාරයකින් තව දවසකින් හම්බෙමු.